මංගෝ කලු රැඳි මොකද මේ පැත්තේ යාමේ බලා ගෙදරින් දැනගත්තේ මංගෝ කලු රැඳි මොකද මේ පැත්තේ සැන්දෑ යාමේ බලා ගෙදරින් දැනගත්තේ අහා ඔක්කොම නැගිටලා සෙට්ටලා වංගෝ නැන්දගේ දුව අංගෝ කුමාරි ඊසුමානේ පැනලා ගිහිල්ලා හඬවල පිලා පොළවේ හැපීතර පිලා බලක් නෑනේ දැන් පසුතයි මයික් එක මංගෝ කලු නැන්දි මොකද මේ පැත්තේ සැන්දෑ යාමේ බලා ගෙදරින් දැනගත්තේ මුලක් දොරටුවේ ලපේ දලු බැහි මංගුට දැන් හරිම හැඩ වගේ පොරට ගනලා බෙක්සිසේ මයික් එක මංගෝ කලු නැන්දි මොකද මේ පැත්තේ සැන්දෑ යාමේ බලා ගෙදරින් දැනගත්තේ වතුරේ නාලා තද මොට්ටේ කඩාලා උන වටේ යුන මල්ලි හිරුණු චීත්තේදලා ගම් කොලේ මගේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිදපසලාලා වතුරේ නාලා දිවාගේ කම්බුල්ලෝ යාගේ
දේ දුන්නෙත් ඇහිටම තියලා වතුරේ නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන වටේ රටට මල්ලි හිරුණු චීත්තේදලා ගංගොඩේ මගේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ විතප සලාලා වතුරේ නාලා සින්දු කියන්න එයා පසු වෙන්න උනා ජාමෙ 12ට මම බහැලා පාරට හැරුණ කනත්ත දෙසට කළු බල්ලෙක් කුසට ගියා පාරේ හරහට මම බය වුණා මගේ පණ එපා වුණා බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හොල්මනකට මාව වුණා මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හොල්මනකට මාව වුණා සින්දු කියන්න එයා පසු වෙන්න යන්නේ ජාමෙ 12ට මම බැහැලා පාරට හැරුණ කනත්ත දෙසට කළු බල්ලෙක් කුසට ගියා පාරේ හරහට මම බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හොල්මනකට මාව වුණා අනේ බොහොම බය වුණා මගේ පණ එපා වුණා රෑ 12ට හොල්මනකට මාව වුණා ඒ කොළඹ නගරේ මම බණ්ඩෝ පජාරකේ මම සැන්ඩෝ විකුණ්ඩ කුරුකුණ්ඩෝ රජ්ජුරුව මම සැන්ඩෝ ඇයි බණ්ඩ කල් වණ්ඩ කොළ තුලිසන් පොළ පණ්ඩෝ කළු බණ්ඩ සුදු බණ්ඩ කොළඹ ගෑනු ලස්සන ගොයි බණ්ඩෝ වෙස බලන්නේ බැරි බර වාගේ වදින්න පාර දිගේ බලවල මහ පාරේ හරි කලබල යමම් බණ්ඩෝ වෙස බලන්න යමම් බණ්ඩෝ වෙස බලන්න මම තනියෙන් කරපු දෙයක් නෙවෙයි මගේ පිටිපස්සෙන් අති විශාල පිරිසක් ඇත්තටම ඉන්නවා. ඕන්න හඳුන්වා දුන්නේ නැත්නම් ඇත්තටම මේක හොඳ ඒක හරිනේ කියලා හිතෙනවා. ඇත්තටම ස්වර්ණපතිබා ඇකඩමි ඔෆ් මියුසික් පටන් ගන්න කලින් මුලින් තිබුණේ ස්වර්ණපතිබා සෞන්දර්ය කේන්ද්‍රය කියලා. ඊට පස්සේ අපේ ආයතනයේ ආපු මගේ හොඳම හිතවතෙක් නිෂාද් අමරවීර මේ වෙලාවේ මතක් කරනවා. එතුමා තමයි
ස්වර්ණ ප්‍රතිභා සෞන්දර්ය කේන්ද්‍රය කියන වැඩසටහන Academy of Music වෙනස් කරලා විෂන් මිෂන් හදලා මට ගොඩාක් උදව් කරලා මේ වැඩසටහන මේ තත්ත්වයට ගෙන මුලින්ම උදව් කරපු කෙනා. අද එතුමා ඇවිල්ලා නැහැ. නමුත් මම ඊටාම ආදරෙන් එතුමාව සිහිපත් කරනවා. ඒ වගේම 2023 අවුරුද්දේ මේ වැඩසටහන අපි දෙවෙනි පාර පටන් ගන්නකොට අපේ වැඩසටහනට ආවා ආදරණීය ශිල්පිනියක් ෆෞසියා නලවංශ මහත්මිය. අද මම සහ අපේ ටීම් එක මෙතන ඉන්නවා නම් ඒකේ වැඩි ගෞරවයක් යන්න ඕනේ එතුමියට. ඒ වගේම තව මතක් කරන්න ඕනේ තවත් ආදරණීය ශිල්පිනියක් හිමාශී අමරවීර මහත්මිය. මෙතුමිය මං හිතන්නේ අපි පටන් ගත්ත කාලේ දැන් සමහර අපිට තිබුණා මයික් එකක් නැති කාලයක්, සවුන්ඩ්ස් නැති කාලයක් තිබුණා. ඒ කාලේ ඇත්තටම ඇවිල්ලා බොහොම ආදරෙන් අපිට උදව් කළා. ඒ වගේම මහේෂ් ගුණධර මහත්මයා කොහේ ඇති එතුමාවත් ඉතාම ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම මේ වැඩසටහන මේ තත්ත්වයට ගේන මයිස්පත එන්න ගුඩා. මෙතුමා තමයි ඇත්තටම මගේ අනුශාසකරයා. මට ගොඩාක් දේවල් මම අහන්නේ එතුමාගෙන්. ඩේවිඩ් විලිස් සමූහ විපාරේ අපේ CEO කෙනෙක් වශයෙන් වැඩ කරනවා. හොඳ ගායකයෙක් ඩ්‍රම්ස් වාදකයෙක්. මම ඇත්තටම අහන් කවුරුත් මම හැමදාම කරන මෙතුමාට මම ඉස්සර බයයි කතා කරන්න. හැබැයි දැන් ඒ වගේ නෙමෙයි. හරි හොඳයි අපි හිතුවා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම තව ආදරණීය ශිල්පියෙක් ඉන්නවා. අනුර ෆොන්සේකා මහත්මයා. අනුර මහත්මයා නිව් හයිටෙක් මැරීන් ඉන්ජිනියර්ස් අධිපතිතුමා. හැබැයි කොච්චර වැඩ රාජකාරී තිබුණත් අපේ වැඩසටහනට ඇවිල්ලා අපිත් එක්ක අතල් බැඳ ගන්නවා. ඒ වගේම අපේ ආදරණීය ශිල්පියා අර යහපත කොනේම ඉන්නේ දේශ ශක්තිය දේශකීර්ති අරුණ කාංචන මහත්මයා මේ ප්‍රසංගයේ ප්‍රධාන සංගීතකවරයා. ඇත්තට එතුමා නැත්තම් මට මේ සංගීත කණ්ඩායම ගන්න බෑ. එතුමා තමයි මේකට බෑවම අපකපෙලා ගිහිලා ගොඩක් දේවල් කරලා අපිට ගොඩාක් අමාරු කාලේ තිබුණා. නමුත් එතුමා බහැලා සීළු දෙම කරලා දුන්නා. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කරනකොට ආව පළවෙනි අපේ ආදරණීය ගායන ශිල්පී 2019 අවුරුද්දේ නොවැම්බර් 16 ආපු පළවෙනි ආදරණීය ශිල්පියා අමුල්ලා යන්නකෝ වේදිකාවට. මේ ස්වර්ණවාහිනී ආයතනයේ හිටපු ප්‍රධාන මේකප් ආර්ටිස්ට් අපේ අමුල්ලා අයියා. මේ තමයි මගේ පළවෙනි ආදරණීය ගායන ශිල්පියා. ඒ වගේම ලතා පෙරේරා මහත්මිය. ඉතාලම ආදරෙන් මතක් කරනවා. ලතා කෙන්නකෝ. එන්න ලතා එන්න වේදිකාවට එන්න. ලතා මගේ පළවෙනි ආදරණීය ගායන ශිල්පියා. මම කොහෙත් ඒ කතාව කියනවා. මුලින්ම ස්වර්ණපත සෞන්දර්ය කේන්ද්‍රයේ තියෙනකොට මෙතුමිය තමයි ඇවිල්ලා ලොකු පිරිසක් සම්බන්ධ කරේ. ඒ වගේම අපි සීලම සමාජිකයන්ම යලා අපි ආරාධනා කරන අපේ පර්ල් ඇන්ජලිනා මහත්මියට එතුමියත් හිතම ආදරෙන් පිළිගන්නවා. තව ලොකු පිරිසක් ඉන්නවා අපිට. ඉතින් වේදිකාව මැදවි අපිට අඩුවෙන් සම්බන්ධ වුණ අපේ ආදරණීය ගීත රචකයා එතුමාගේ මේනෝඩ ගීත දෙකක් අපි අපේ ආයතනයෙන් දවල් තිනවා. සුජී මංජුල මහත්මයා ඒ වගේම සීල දිනාටම ස්තුති කරපු අපිට උදව් කරපු සමහර අවස්ථාවල අපි විවේචනය කරපු අපිට බැනපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි ඕගොල්ලෝ නිසා අද මේ තත්ත්වෙන් එන්නවා. මම ලබන මාසෙන් ඉඳන් අපි තවත් ලොකු ගමනක් යනවා. ලොකු පිරිසක් එකතු වෙනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. අද ප්‍රියන්ත ඔබට ශක්තිය ලබා දුන්න සියලු දෙනාටම අපි අනේක වරක් අපේ ස්තුතිය ගෞරව ආදරය පිරිනමනවා. ඒ වගේම වාද්‍ය වෘන්දය අපේ නාවික හමුදා පෙරදිග තූරිවාදක කණ්ඩායමටත් අපේ ස්තුතිය ගෞරව ආදරය පිරිනමනවා. ශබ්ද පරිපාලනයෙන් විදුලි ආලෝකකරණයෙන් දායකුණ සියලුම ශිල්පීන්ටත් අපේ ස්තුතිය පිරිනමනවා. ඔබත් සමග එක්වුණ මම ඔබට හැමදාමත් ආදරය කරන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ අපි හැමෝම තවත් මෙවැනි සුන්දර රාත්‍රියක එකම හදවත් ඇත්තන් ලෙස අපි සියලු දෙනාම අසුනොලි නැගී සිට ජාතික ගීයට අපේ ගෞරවය පිරිනමමු. Lanka Mata Ape Sri Lanka Namo 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 Mata Sundara Siri Marini Surendi Ati Sobemane Lanka Kani Dane Nikamal Palatur Miri Jayadu Ape
शक्ति अब हद तुल भक्ति अब आलोके अब ज्ञान प्राणी अब जीवन रे अब मुक्ति अब जीवन दिमिनी नितिन अब प्रबुद करन माता वीर वड बनी रंगिन यन मिल जल भूमि करा एक मवक गिदारु केल बेविना यमु यमु वीन उपमा प्रेम वडा समवेद दुर्वेद नमो नमो माता अब श्री राधा नमो 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 माता ජය වේවා.